සුවඳ තිදී වලාකුළට සෙදහනකි අදහල් ජලෝනේ මං කාලේ ගාමිණී හොයි මොකද්ද වීඩියෝ එක ඒ නැති ඔය කාලේ ගාමිණීගේ වීඩියෝ එකක් දානවා ඒ කැල්ලු මයි කියපන් මොකද්ද මං කාලේ ගාමිණී හොයි ඒ උන්දෙල්ල කොහෙද මගේ ඩයල් එක ඒ ලොකෝලා ගෑල් මතකද මං කාලේ ගාමිණී හොයි ගාල් ළමනේ එක ලොකෝලා වැද්ද ඈ ලොකෝ රොටි හදනවා කැල්ම ඔයාට තරම් සංයමයක් මට නෑ හරි ලුණු කපුවා බ්‍රෝ අඬා කැපුවානේ අඬා කැපුවා මොකද ලුණු කැපුවේ අඬා දැන් කපන්නේ එන්නට හේතු තියෙනවනේ දැන් කපන්නේ මොකද ලුණු කැපුවේනේ දැන් කපන්නේ දැන් කපන්නේ තක්කලේ තක්කාදේ ලොවෙත් එන්නට දෙයක් නෑ තියෙන්නේ ලොවෙත් එන්නට විදියක් ලොවෙත් නෑනේ ඒ වෙයිටම ගෝල්ඩ් මල්ලි අද මේ කැලුම තක්කාලි කපනවානේ තක්කාලි තක්කලේ කපනවා තැලෙනවා අයියේ ඔය හැමදේම වෙනවනේ තක්කාලිය තක්කාලේ කපනවා කපනවද තලනවද දැන් කැලුම කපන්නේ තලනවා තක්කාලිය ඒක ඇවිල්ලා මගේ වරදක් නෙමේ ඒක ඇවිල්ලා අපි නෑ ලොකුගේ බියවර ලොකුවගේ පිහේවරද අන්න අයියා තමයි හරි කියන්න ඕනේ හරිම දේ කිව්වේ ඇවිල්ලා ලොකුගේ බියවර ලොකුවගේ පිහේවරදී නමුත් හෙට ඔය ගලේ ගාලා ගන්නව එතන ගෝ මේක මේ කැපෙන්නේ නැහැ ලොකුවා බොරු මේ මෙයා මේ පිහේ ගලේ ගන්න කිව්වා ගලේ ගන්න නෑ ඒකනේ වැඩි මේක මේ කැපෙන්නේ නැහැ අයියේ ඔය කැපෙන්නේ නැහැ මේක මේ බලන්න මේ ඔන්න බලන්න බෑ අර පිහේ මොවාත් කරලා මේ බලන්න මේ ලිසන් ඔක්කොම ලිසන් බෑන් අයියේ මෙහෙම කියලා මේ ඇඟිල්ලේ තියෙන මට්ටමත් එක්ක ඔහොම කැපි යන්න පෑති තක්කලි කලේ කැපෙනවනේ මේ තක්කාලි කෑවට මේ ඇඟිලි කන්නේ මේ විවාද මේ තක්කලි කඩිය කපනේ තලනවා කපනවනේ මේ තැලෙනවා කැපෙන්නේ නැහැ ඉතින් මම මොකද කරන්නේ අපි මේ තක්කාලි කෑවට ඇඟිලි කන්නේ නැහැ අයියේ කවදාවත් මම දන්නේ නැහැ මම මේක කොහොමද කපන්නේ කියලා කමන්නේ කොහොම කරන්න ගත්තා නේ කොහොම කරලා ගත්තා කැපෙන්නේ නැහැ කැපෙන්නේ නැහැ ඉතින් ඔය කැපෙන්නේ නැහැ ඉතින් මට කරන්න දෙයක් නැහැ ඉතින් ලොකුවා එහෙමද වතරංගදී අපි හරි මම ඔක්කොම කපන්න පිරුණා මම ඔක්කොම තල්ල ගන්නම්කෝ තල පිහේ කපන සිස්ටම් එකක් තියෙනවා එහෙමත් එකක් තියනවද අපේ සිස්ටම් එක ගැවුණු තියෙන්නේ සිස්ටම් එක වුණේ මේ වෙල්ලා ඕජස් තක්කලේ ඕජස් මේක තමයි මෙතන තක්කාලි ජූස් මල්ලි තක්කලේ ජූස් ඕජස් කිව්ව කැතයි නේ වචනේ කැතයි බ්‍රෝ මලමිණිය බ්‍රෝ කමෙන්නේ ඕජස් කියන්නේ බ්‍රෝ කමෙන්නේ සෝරනේ තක්කලේ ඕජස් කියන්නේ බෑ අපිට තක්කාලි ජූස් තක්කලේ ජූස් ටොමැටෝ ජූස් ජපන් ජපන් වලින් තක්කලේ වලට කියන වචන නම් ටොමැටෝ ටොමැටෝ කියන්නේ ඉංග්‍රීසි වලින් නෑ ටොමැටෝ ටොමැටෝ නේ ඉංග්‍රීසි වලින් ඔව් ටොමැටෝ ටොමැටෝ ජූස් ටොමැටෝ ගොබනේ මං ඉංග්‍රීසි මීඩියම් එකද ලංකා ඉංග්‍රීසි මීඩියම් මට එතනකොත් ජපානේ ජපන් හරි අමාරුයි ඇත්තම අමාරුයි ඇත්තම අමාරුයි සිංහල අපිට තමිල් වගේ ගෝ ගොඩේ ගල්බනිස් වගේ තමයි යා හරි සෝ බ්‍රෝ ගෝ ගොඩේ කරයි රෝස් පාඩුවේ වගේ ගෝ ගොඩේ ගල්බනිස් වගේ තමයි අපිට ලංකාවේ තමයි ඇවිල්ලා
තමිස් පොඩ්ඩක් දාන්න. නැතිනේ. ගබ්සල් මොකද ඉංග්‍රීසි වල කියන්නේ? ඇරියේ. පෙපර්? මගුල කියන පෙපර් කියන්නේ මේ මෙව්වනේ. පේපර් කියන ගම්මිස්. පෙපර්? ඔයාගේ මගේ මයින්ඩ් එක කොහොමද මේ ලාගනේ? මෙයා කිව්ව කියන්නේ පෙපර් වලනේ. මෙන් හරි මාවත් අල්ලපල්ලා ඉතින් අරිනනේ මම කුම දාන්නේ බා. යාළුවනේ මේ ඉන්නේ බිල්ලා අපේ නිශාන්ත අයියා. මේ ඉන්නේ අපේ නිශාන්ත අයියා. හයි හයි. බුද්ධියෙන් පරිපූර්ණ මිනිස්සෙක්. ඒ දීලා වැඩි වෙලා කතා කරන්නේ. යාළුවනේ මං බිව්වට පස්සේ කියන්නේ ඇත්තම ඇත්ත. බිව්වට පස්සේ මගේ අමූලික ඇත්ත. අමූලික ඇත්ත. අමූලික ඇත්ත. මගේ තියෙන යාළුවනේ බිව්වට පස්සේ අමූලික ඇත්ත. කාංකේනයි නේ. කංගෙනයි. නෑ කංකනයි කිව්වොත් දෙක ගැලපෙන්නේ ගැලපෙන්නේ නෑනේ. ඒකත් කංගෙනයි. ඒකත් කංකනයි යාළුවනේ. කියන්නේ කාංකේනයි නේ. ඒකත් කංගෙනයි ඒතකොට. යාළුවනේ අපි බොනවා. අපි ඇත්තටම බොනවා. බොන එක වෙනයි. බෝදනේ. හැබැයි අපි නෑ බෝතල් මතක් කරන්න එපා යාළුවනේ බොනවා. අපේ චාමික සහෝ කිව්ව හින්දා පොඩ්ඩක් මම පොඩ්ඩක් අල්ලන්න මේ කැම් එක ජැපනීස් විස්කි. ජපනීස් විස්කි. ජපානයේ තියෙන ඉහළම මිල අධිකම විස්කියක් තමයි අධික මිල අධිකම විස්කියක් යාළුවනේ. යන්න 80යි. 822යි බං. නෑ නෑ. 820. ඒ මේකනේ අරගෙන ට්‍රයිල් එකේ. ට්‍රයල් එකනේ අරුමගේ 822යි. කේසුපයි. මම කවුද මේ මාකටිං කරන්න බෑනේ අයියේ. බෑ කරන්න බෑ මේ පිස්සු යක්කුතේ කොහොමද මල්ලි මාකටිංగ్ කරන්නේ? මම කවදත් යාළුවනේ මම කවදත් මාකටිං කරන්නේ නැහැ. යාළුවනේ මේක වෙල්ලා මේ ජපානයේ වෙල්ලා ලෝ බජට් විස්කි එක. ලෝ බජට් හැබැයි මාළු බඩු. බඩු නියමයි. බඩු නියමයි. බට් ඩෙමෝ. ඔව් බට් දෙමෝනේ. ජපානයේ මේ ලෝ බජට් යාළුවනේ ලෝ බජට් විස්කි. මොකද මේ මං ඔයාලට අපිට වගේ හැමෝම හයි බජට් යන්න බෑනේ. හයි බෙතන්න යන්න බෑ. මෙතන ඉන්නනේ විවිධාකාර අය. ජපානයේ කොමත් විස්කි ලෝ බජට් තමයි මෙයා බොරු කියන්නේ. ඇත්තට කිව්වොත් ජපානයේ ලංකාවේ දෙන ඕන විස්කියක් මේ ජපානයේ ලෝ බජට් තමයි. ඕක තමයි ඇත්ත. මේ ජපානයේ මේ ලෝ බජට් යන එකම ජාති තමයි විස්කි. විස්කි. යාළුවනේ ඔයගොල්ලෝ ඔක ලංකාවේ මොන මොන බ්‍රෑන්ඩ් ලොකු කරන් බිව්වත් මේ ජපානයේ ඇවිල්ලා තනිකරේ හැමදේම ලෝ බජට්. බජට් ලෝ. බජට් ලෝ බජට්. ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගා. ගෙඩියක් උඩ ගහක්. යාළුවනේ වීඩියෝ මික්ස් තනවල මොකද කියන්නේ? සම්බ. චප්ප චප්ප. චප්ප චප්ප චප්ප. චප්ප චප්ප. සම්බල චප චප. චප්ප චප්ප. බ්‍රෝ අනියන් දාලා ටොමැටෝ දාලා හරි ගාලික් අනියන් ඔක්කොම දාලා මේ අන්න කෙනා ඉන්නවනේ මේ ඉන්නේ මේ ඉන්නේ මෙයා තමයි අපි හැම එක මූලිකත්වය දරන එකම ඩයල් එකනේ මේක තමයි මේකත් ඈ මොකද්ද මොකද්ද මේක? මේක දෙන්න පුළුවන් බෑ. Bluetooth handfree. යාළුවනේ මම පොඩ්ඩක් දිව දාලා බලනවා මම මේ දිව දාලා බලුවා යාළුවනේ අතර කොත් ලුණේ බුල් නෑ කොහොමද දිව දාලා බලන්නේ ලුණු වැඹුල් තමයි. යාළුවනේ වෙන්න බලන්න මොකද බං ඈ? මේකට ගහන්න බෑ. යාළුවනේ පට්ට ඒ මෝ දිව දාලා ලුණු වැඹුල් බලනවා. යාළුවනේ වචනක පොඩ්ඩක් හරි මිස්ටේක් එකක් වුණොත් ඇත්තටම සමා වෙන්න ඕනේ. අපි සම්බෝල කෙටුවේ මෙන්න මේකින් යාළුවනේ. ඉතින් මං අනිවාර්යෙන් මේ වෙද්දි බලන්න ඕනේ ලුණු වැඹුල් මේ පිහිමිටින්ම තමයිනේ.
මම ඒකයි දිව දාලා බැලුවේ. නයි දානවා. පට්ටනේ. යාළුනේ පට්ට. මෙයා තාම වඩනවා වැඩිල්ල සිවුර කැලේ කිව්වොත්. every time වඩනවා යාළුනේ. මෙයා ඇවිල්ලා every time වඩනවා. every day වඩනවා. But මේ last two you know life වෙච්චි පොරොන්දුව ඉර හඳ වගේ මතකයි පුංචි කාලේ අපි සින්දු කියපු නැති පෙන්චිය මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉර බස් මේක අරන් යල්ල බයි ඉර හඳ මේක අරන් වගේ මතකයි දාලා පොඩ්ඩක් ඔය සිවුතේ පොඩ්ඩක් රවුමඩාන ඊට පස්සේ මේක ගත්තා අරන් ලංකාවේ මේ මාතේ නවදානි හම්බ ඉස්සන්න දෙන්නේ හරි බලමු මම අවුත් වරෙල්ලා නෑ නෑ අපි කන්න යන්නේ රොටි කන්න යන්නේ. නිමිලා හින්දා. අයිකන් බෑ අම්මට සිරිනවා කිය. ඔය වතුරට බොන්න යන්න මෙන්න මෙහෙම රොටි කාලා වතුර බොන්න යන. හිටපම්මයි අප්පා. අම්මට සිරියා තමයි මං. බීලවත් මෙච්චර මරු වෙන්න. උදේ හින්දුනේ අකෝ ඈ? උදේ හින්දුනා පුකේල් වයිමු ඔය උගේලා වගේ. අයි ෆෝසස් කොල්ලේ. උගේලා වගේ. එදින තමයි. ඉතින් ගිහලා වගේ. දෝෂ නඩුවක් ආ. ඉතින් කොයි නඩික ආපු සුගල මුගේද? ඒ වගේ. අම්මා. ඈ? වෙන්ඩිය ගන්න දෙසට වෙනවා තියෙන්නේ. දෙසෙට් එකකට රොටි දෙසට රොටි වෙනවා ගන්නේ. හදන්න ඕන අපෝ ඈ? අපෝ හදන්න ඕන රොටි රොටි දන්සක. මෙතන සමාප්තයි.